ග්‍රැෆික් ඩිසයින් කරන අය ගොඩක් හිතන දෙයක් තමයි මට හොඳට ලෝගෝ ඩිසයින් කරන්න පුළුවන්. හැබැයි මම කොච්චර හොඳට ලෝගෝ ඩිසයින් එකක් හැදුවත් මට ඕඩර් එකක් එන්නේ නැහෙනි. ඇයි මට මේ ලෝගෝ ඩිසයින් වලින් earn කරන්න බැරි කියලා. ඉතින් මේකේ උත්තරය තමයි ඔයාලා හරියටම දන්නේ නැහැ මොන ලෝගෝ ස්ටයිල් එකකින් අපි ලෝගෝ එකක් හැදුවොත්ද ඒක සෙල් කරගන්න පුළුවන් කියලා. ක්ලයන්ට් කෙනෙක් ඕඩර් කරනකොට ලෝගෝ ඩිසයින් එකකින් එයාට ඕන ස්ටයිල් එක මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ලෝගෝ ඩිසයින් ස්ටයිල් ගත්තාම ලෝකේ එක જાතිය ලෝගෝ ස්ටයිල් තියෙනවා. ඉතින් 2026 අවුරුද්දේදී ඔයාට earn කරන්න පුළුවන් ට්‍රෙන්ඩින් වෙන ලෝගෝ ස්ටයිල් 5ක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ ස්ටයිල් Fiverr වල Upwork වල වගේම ෆ්‍රීලාන්සර් සයිට් වලදී ගොඩක් දෙනෙක් හොයන ලෝගෝ ස්ටයිල් වර්ග 5ක්. අද වීඩියෝ එක ඉවරනකම් බලන්න. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයාගේ කස්ටමර්ට මොන වගේ ලෝගෝ එකක්ද ඩිසයින් කරලා දෙන්න ඕන කියලා. අංක 1 මිනිමල් ලෝගෝ ඩිසයින්. මේක අදටත් ලෝකයේ සේෆ්ම ලෝගෝ ස්ටයිල් එක. මිනිමල් ලෝගෝ කියන්නේ අඩු එලයින්මන්ට්, ක්ලීන් ෂේප්ස්, ඒ වගේ සිම්පල් ෆොන්ට් වගේ දේවල් යොදාගෙන කරන ලෝගෝ ස්ටයිල් එකක්. මෙයා වැඩිපුරම විකිණෙන්නේ ඇයි කියලා බැලුවොත් මොකද මේ ලෝගෝ ස්ටයිල් එක මොබයිල් ඇප් එකකටත් හොඳට වැඩ කරනවා, වෙබ්සයිට් එකකටත් හොඳට වැඩ කරනවා, ප්‍රින්ටිං මැටීරියල් වලටත් හොඳටම වැඩ කරනවා. ඉතින් මේ නිසා මේක පළමුවෙන් පටන් ගන්න ස්ටාර්ට්අප් කම්පැනිස් වලට, ටෙක් කම්පැනිස් වලට, සොෆ්ට්වෙයාර් කම්පැනිස් වලට වගේ දේවල් වලට වැඩිපුරම මේක භාවිතා කරනවා. ඒ වගේ මොඩර්න් ලුක් එකක් දෙන නිසා අවුරුදු ගාණක් වෙනස් නොකර භාවිතා කරන්නත් මේ මිනිමල් ලෝගෝ ඩිසයින් වලට පුළුවන්. අංක 2 කම්බිනේෂන් ලෝගෝ. මේක තමයි Fiverr එකේ සහ බ්‍රෑන්ඩින් ප්‍රොජෙක්ට් වල වැඩියෙන්ම ඕඩර්ස් වෙන ලෝගෝ ටයිප් එක. කම්බිනේෂන් ලෝගෝ කියන්නේ ටෙක්ස්ට් එකක්, අයිකන් එකක් දෙකම එකට එකතු වෙලා තියෙන ලෝගෝ එකක්. උදාහරණයක් විදිහට බිස්නස් නේම් එකක් තියෙනවා. ඒකට දාලා සිම්බල් එකකුත් තියෙනවා. මේ ස්ටයිල් එක ලොකු වාසියක් තියෙනවා. අනාගතයේදී බ්‍රෑන්ඩ් එක ප්‍රසිද්ධ වුණාම ඒක ටෙක්ස්ට් එක අයින් කරලා අයිකන් එක විතර භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ කම්බිනේෂන් මාක් කියන ලෝගෝ ස්ටයිල් එක ගොඩක්ම ජනප්‍රියයි. තුන්වෙනි එක තමයි වර්ඩ් මාක් ලෝගෝස්. මේකේ ඉමේජ් එකක් නැහැ, අයිකන් එකක් නැහැ, බ්‍රෑන්ඩ් නේම් එකම තමයි ලෝගෝ එකක් විදිහට තියෙන්නේ. හැබැයි ෆොන්ට් එක කස්ටම් විදිහට අපිට හදා ගන්න පුළුවන්. ස්පේසින් කස්ටම් විදිහට තියා ගන්න පුළුවන්, ලෙටර් එක මොඩිෆිකේෂන් කරන්න පුළුවන්. මේ ස්ටයිල් එක ගොඩක් වෙලාවට සූටබල් වෙනවා ෆැෂන් බ්‍රෑන්ඩ් වලට, බියුටි බ්‍රෑන්ඩ්, ඒ වගේම තමයි පර්සනල් අපිට බ්‍රෑන්ඩ් හදා ගන්න ඕන නම් ඒ වගේ ගොඩක්ම ජනප්‍රියයි. මොකද මේක බ්‍රෑන්ඩ් නේම් එකම මතක් කරගන්න ලේසි නිසා. ගොඩක් වෙලාවට මිනිස්සු කැමති බ්‍රෑන්ඩ් නේම් එකම ලෝගෝ එක විදිහට යූස් කරන්න. අන්න ඒ විදිහට මේ වර්ඩ් මාක් කියන ලෝගෝ එක ගොඩක්ම වැදගත් වෙනවා. හතරවෙනි එක මැස්කොට් ලෝගෝ. මේවා කැරක්ටර් එකක් වටා හැදෙන ලෝගෝස්. කාටුන්, ඇනිමල්, ඒ වගේ මොනස්ටර්ස්ලා, රොබොට්ලා මේ වගේ දේවල් වලින් මේක නිර්මාණය වෙනවා. මේ ස්ටයිල් එක ගොඩක් වෙලාවට ගේමින් ඉන්ඩස්ට්‍රි වල, එතකොට කිඩ් ප්‍රොඩක්ට් වල, ෆුඩ් බ්‍රෑන්ඩ් වල වගේ දේවල් වලට යූස් කරනවා. ඒ වගේම තමයි YouTube channel වලට, e-sport වලටත් මේක ගොඩක් වෙලාවට යූස් කරනවා. මේ මැස්කොට් ලෝගෝ කියන එක ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන. හැබැයි මැස්කොට් ලෝගෝ එකක් ඩිසයින් කරන එක ලේසි නෑ. ඒකට ඉලස්ට්‍රේෂන් ස්කිල් එකක් තියෙන්න ඕන, බ්‍රෑන්ඩින් ස්කිල් එක කියන එකත් ඕනේ. ඒ කියන්නේ මේ දෙකම එකතු වෙලා තමයි මේ මැස්කොට් ලෝගෝ කියන එක නිර්මාණය වෙන්නේ. පස්වෙනි එක තමයි බැජ් සහ එම්බ්ලම් ලෝගෝ කියන්නේ. මෙයා ගොඩක් වෙලාවට රවුන්ඩ් ෂේප් එකක් තියෙන ෂීල්ඩ් එකක් වගේ. අපි ඔය ගොඩක් වෙලාවට කතා කරනවා වින්ටේජ් ලෝගෝ කියලා කියන්නේ ඉන්ස්ටැම්ප් ලෝගෝ. මේ වගේ දේවල් වලටත් මේක අයත් වෙනවා. ගොඩක් වෙලාවට මේවා යූස් කරන්නේ කොෆි ෂොප් වලට, රෙස්ටොරන්ට් වලට, ගොඩක් වෙලාවට ජිම් වලට, අන්න ඒ වගේ ටිකක් ප්‍රොෆෙෂනල් බිස්නස් වලට තමයි ගොඩක් වෙලාවට මේ ස්ටයිල් එක යූස් කරන්නේ. මොකද ප්‍රීමියම් ෆීලිං එකක් දෙන ලෝගෝ ස්ටයිල් එකක් තමයි මේක. මේ ගොඩක් වෙලාවට ට්‍රස්ට් එකක් වැටෙනවා වගේ දෙයක් තියෙනවා, ට්‍රැඩිෂනල් ලුක් එකක් දෙනවා. අන්න ඒ නිසා ක්ලයන්ට්ලා ගොඩක් වෙලාවට මේ ලෝගෝ ස්ටයිල් එක යූස් කරන්න කැමතියි. දැන් ඔයාලා හිතනවා ඇති එහෙනම් වැඩිපුරම සල්ලි හොයන්න පුළුවන් ලෝගෝ ස්ටයිල් එක මොකක්ද කියලා. ඇත්තටම ආසයක තමයි ස්ටයිල් එක නෙමෙයි ඉන්ඩස්ට්‍රි එක. උදාහරණයක් විදිහට ටෙක්නොලොජි, හෙල්ත් කෙයාර්, ෆුඩ්, ෆයිනෑන්ස්, රියල් ඉස්ටේට්, කන්ස්ට්‍රක්ෂන් වගේ දේවල් වලට වගේම ගේමින්, බියුටි වගේ ඉන්ඩස්ට්‍රි වලට හැමදාම ලෝගෝ ඕනේ. මේ නිසා එක ස්ටයිල් එකකට විතරක් ගිර වෙන්න එපා. එක එක ඉන්ඩස්ට්‍රි වලට ගැලපෙන විදිහට ලෝගෝ ඩිසයින් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම් අඩුම තරමේ මේ ලෝගෝ ස්ටයිල් පහම ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන එක ගොඩක් හොඳයි. ක්ලයන්ට් කෙනෙක් ආවම මට මේ ස්ටයිල් එක බෑ කියලා රිජෙක්ට් කරන්න එපා. අනිවාර්යයෙන් ඔයා ඒ ස්ටයිල් එකක් කරන්න ඉගෙනගෙන තියාගන්න. අද වීඩියෝ එකෙන් ඔයාලා දැනගත්තේ මේ වර්තමානයේ වෙන විට 2026 අවුරුද්දේදී වැඩිපුරම සෙල් වෙන ලෝගෝ ඩිසයින් වර්ග පහක් ගැන. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා කැමතිම ලෝගෝ ඩිසයින් ස්ටයිල් එක මොකක්ද කියලා. ඒ වගේම මේ වගේ වටනගින වීඩියෝ බලාගන්න අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේ වීඩියෝ එක තව නොදන්න යාළුවන්ට බලාගන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා. ළඟදීම තවත් මේ වගේ වටනගින වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ඔය හැමෝටම සුබ දවසක් වේවා.